සුබහිතයි. ඉතින් අද ඇවිල්ලා මහ බ්‍රහස්පතින්දා. එහෙනම් අපේ ජීවිතයේ මහ බ්‍රහස්පතින්දා කියන්නේ යේසුස් වහන්සේ යුදාස් විසින් පාවලා දෙන දවස. අද වගේ දවසක තමයි පාවලා දුන්නා කියලා කියන්නේ. ඉතින් මට ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මට වැදගත් වෙන්නේ යේසුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා මේ කුරුසයට තුනාට පස්සේ අපිට මේ කුරුසය ගැන යේසුස් වහන්සේ මොන විදිහේ සංකේතයක්ද අපිට මේ කුරුසය ගැන පෙන්වන්නේ කියන එක. මොකද්ද මේ කුරුසය ගැන කියන එක අපිට පෙන්වන්නේ කියන එක තමයි මට මේ පැහැදිලි කරන්න ඕනේ. හැබැයි මම මේක වැරදි නම් මාව නිවැරදි කරන විදිහටත් මම ඔයාලගෙන් ඉල්ලලා සිටිනවා. මේ පොළොවට යේසුස් වහන්සේ ඇවිල්ලා අපිට පෙන්නපු එක කාරණාවක් තමයි මේකේ තියෙන පොළවේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි හොඳ සහ නරක. එතකොට අපිට ලේසි මේකේ තෝරගන්න හොඳද නරකද. එතකොට නරක කියන්නේ නරක පැත්ත කියන්නේ යක්ෂයා විසින් ගෙනියන අපිව වැරදි තැනට ගෙනියන එක තමයි නරක දේ කියන්නේ. හොඳ දේ කියන්නේ අපි යේසුස් වහන්සේගේ වචනය අනුව යේසුස් වහන්සේ ජීවනයේද මාර්ගයේද සත්‍යද කියලා අපිට පෙන්වලා දුන්නා. ඒ තුල අපි හොයාගෙන යන එක. ඒක තමයි හොඳ දේ. හැබැයි මේ දෙකට වඩා යේසුස් වහන්සේ තව එකක් අපිට පෙන්වුවා මේ පොළවේ මේ කුරුසය කියන්නේ මොකක්ද කියන එක. ඉතින් කුරුසයට ගොඩාක් කට්ටිය විවිධ අර්ථකථන ගේනවා. ඉතින් මේක වැරදි නම් මාව දැනුවත් කරන පිණිස මම ඉල්ලා සිටිනවා. යේසුස් වහන්සේ අපිට කුරුසයේ පෙන්වන කාරණාවක් තියෙනවා. ඒක තමයි යේසුස් වහන්සේ යටහත්කම සහ කීකුරුකම. අත්හැරීම සහ කීකුරුකම. එහෙනම් අපිට මේ කුරුසයෙන් යේසුස් වහන්සේ අපිට පෙන්වලා තියෙන්නේ අත්හරින්නයි කීකුරු වෙන්නයි. බලන්න යේසුස් වහන්සේ තුල අපි ඉන්න මොහොතේ අපිට යේසුස් වහන්සේ කියපු දෙයක් කරපු දෙයක් තමයි ඔබට අත්හරින්න පුළුවන් නම් කීකරු වෙන්න පුළුවන් නම් ඔබට ස්වර්ගය අයිති වෙනවා කියලා. එතකොට මේ ලෝකේ අපිට එහෙනම් අත්හරින්නයි කීකරු වුණා නම් අපි තුල සදාකල් ප්‍රේමය තියෙනවා. ඉතින් මේ මහ බ්‍රහස්පතින් දවසේ එන යේසුස් වහන්සේ කුරුසයට අපිට පත් උනේ මේ අත්හැරීම සහ කීකරුකම ඇතුව. බලන්න යේසුස් වහන්සේ අපිට ඉගැන්වුවේ ස්වර්ගයේ සියලුම සැප සම්පත් දාලා වෙලා එයා හැමතිස්සෙම පියාණන් වහන්සේට කීකරු වෙලා ඒ ආපු වැඩේ කාරණාව එයා කරලා පෙන්නනවා. හැබැයි සියල්ල අත්හැරියා. නේද? එයාට යක්ෂයා සියලු දේ දෙන්නම් කියලා පෙන්නනවා. ඔයාලා බයිබලයේ කතාව දන්නවා. මතේ පොතේ යේසුස් වහන්සේ දවස් 40ක් නිරහරු ඉන්න මොහොතේ ඇවිල්ලා යක්ෂයාව පරීක්ෂාවටපත් කරනවා. මේ සියල්ල යේසුස් වහන්සේට දෙන්නම් කියනවා නේ. යේසුස් වහන්සේ සියල්ල අත්හැරලා කීකරුණා. මේක තමයි කුරුසේ සැබෑ තේරුම. එහෙනම් සියලු දෙනාටම ජේසුස් පිහිටයි.